ඉන්දියන් ත්‍රීවිල් වලට කෙලවෙන්නම ජපානයෙන් ලක්ෂ 15කට ශ්‍රී ලංකාවට එන අලුත්ම ටොයෝටා ත්‍රීවිල් එක මෙන්න. අඩු ආදායම්ලාභී රටවල් සඳහා අපනයනය කිරීමේ අරමුණින් ටොයෝටා ආයතනය විසින් විද්‍යුත් ත්‍රීවිලයක් හඳුන්වා දී තිබෙනවා. 2025 වර්ෂයේ නොවැම්බර් මාසයේ සිට ලොවට හඳුන්වා දීමට නියමිත වන මෙම ත්‍රිරෝද රථය රටවල් 30කට ආසන්න ප්‍රමාණයකට අපනයනය කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම ත්‍රිරෝද රථය එකවරක් ආරෝපණය කිරීමෙන් කිලෝමීටර් 250ක පමණ දුරක් ධාවනය කළ හැකි අතර එක්වරක් ආරෝපණය කිරීමට පැයක පමණ කාලයක් ගතවන බවයි වාර්තා වන්නේ. මේ ජපන් යෙන් ලක්ෂ 2ක් පමණ වන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 4ක් පමණ වනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී බදු 300ක් අය කළද බදු සහ ගෙන්වන්නාගේ ලාභයෙන් පසු ලක්ෂ 15ත් 20ත් අතර මුදලකට ලබා දීමට හැකියාවක් පවතිනවා. ඉතින් මෙම ත්‍රිරෝද රථයට දැනටමත් පෙරෑනුම් ලෝකයෙන්ම ලැබී ඇති අතර දෙසැම්බර් මාසයේ අවසාන වයට මේ රටවල් සඳහා බෙදා හැරීම ආරම්භ කරන බවයි වාර්තා වන්නේ. මෙහි ABS පද්ධතියක් ඩිජිටල් ඩෑෂ්බෝඩ් එකක් සමගින් නවීන විශේෂාංග රාශියක් ත්‍රීවිල් එකේ අන්තර්ගත වන බවයි වාර්තා වන්නේ. මෙම ත්‍රිරෝද රථය ශ්‍රී ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් නොමැති අතර ශ්‍රී ලංකාවට ගෙන්වුවහොත් ඉන්දියන් ත්‍රීවිල් වලට ඇති ඉල්ලුමද අඩුවීමට ඉඩ පවතින බවයි වාර්තා වන්නේ. ඉතින් ශ්‍රී ලංකාවට මෙම වාහනය ගෙන්වුවහොත් ඔයත් මිලදී ගන්නවාද? කමෙන්ට් එකක් දාගෙන යන්න.